හෙලෝ මගේ රත්තරන් යාළුවනේ ඉතින් කොහමද? ඉතින් මේ මම අද ඔයාලට පෙන්නන්න යන්නේ ඉතාමත් දුර්ලභ මාර්ගය. මේ බලන්න මේ මල මේක ලස්සනද? මේ වගේ මලක් දැක්කොත් මටත් කෝල්ලයක් දාන්න. මන් දන්නෙත් නෑ මේ මලේ නම. හරිද? ඉතින් අපි ඔය වගේ මේ බලන්න මේ ලස්සන මේ ලස්සන බලන්න පරිසරය මේක ඈ. මේවනේ මේ කාන්තාර කියන්නේ මේ පරිසරය ඇත්තටම දැන් වැඩක් නෑ මේ ජරා වෙලා තියෙන නිතරම. ඉතින් මේ වගේ තැනකට එන්න ඔයාලා එක්ස්පීරියන්ස්. ඕ මයි ගෝඩ්. කවුද නිට්ටෑවා? මෙතන මේ නිට්ටෑවෙක් ඉන්නවා. ඒයි මට සිරි අපේ මහාචාර්යතුමා එහා පැත්තේ ගෙදර කාලා කන්නේ බල්ලා ඉල්ල බලන්නකො මෙතන මේ බලන්නකො හැමදාම ජරා කරලා යනවා මල්ලි බලන්නකො මේ මුන්ට මේ වැඩේ කරගන්න මේ තැන් නැතුව මල්ලි බලන්නකො මේ මං හදලා වතුර දාන මම දරුවෙක් වගේ බලා ගන්න මල් පැලේට කරලා තියෙන වැඩේ මේකේ මල් කෝ අයියා කෝ මේකේ එහෙම තමයි මල් පිපෙන කාලේ පිපෙනවා මල්ලි මල ගැන හොයන්න තෝ මම මේ කියන දේ රෙකෝඩ් කරගන්නකො මල්ලි හරි බලන්නකො මල්ලි මේ බලන්න මොනවද මේ කරන්නේ බලන්න මේ ස්ටිච් බලන්න මේ දරුවෙක් වගේ හැදෙන්නේ මම ඔය කඩන්න එපා ඉතින් ඔව් කඩන්න එපා කියන්නේ මට වැඩක් නැහැ ඔව් වැඩක් නැහැ නේ සංසාරේ කලකිරලා ඉන්නේ ඔව් ඉතින් යාළුවනේ ඉතින් මේකට ඔප්ෂන් එකක් තියෙනවා නම් ඔය අහල පහල ඉන්න ගෙවල් වල බල්ල චූ කරනවා නම් ඇවිල්ලා ඔයාලගේ වතර ඉතින් මල් වලට චූ කරනවා නම් ඔයාලා මොකද්ද දාන විසඳුම ගහන්නේ බයින්නේ නැතුව මරන්නේ නැතුව ඉතින් ඔයාලගේ තියෙනවා නම් විසඳුම ඔයාලගේ විසඳුමක් තියෙනවා නම් මගේ නම්බරයට මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් අපේ මහාචාර්යතුමා මේ ඉන්නේ. ඉතින් මෙයා මේ කොහෙද ඔස්කාර් විශ්වවිද්‍යාලයද කොහෙද ඉන්නේ? ඔයා මේ හිටියා කිව්වේ? ඔස්කාර් හිටියා තමයි මල්ලි මගේ ලෙක්චර් අහලා මේ පොඩි කේස් එකක් ඇවිල්ලා පාර පොඩ්ඩක් මේ කාන්තාරයක ඇවිල්ලා දැන් මේ සමීක්ෂණ පවත්වනවා. ඉතින් මේ මල් පැල හදනවා කාන්තාරේ. ඉතින් මේ අපිට ඔය ගැන මොකුත් කියන්න බෑ. ඉතින් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ඊළඟ වීඩියෝ එකෙන්. බයි බයි මහාචාර්යතුමනි. බයි